YouTube channel එකට පිළිගන්නවා. ඉතින් අද vlog එකට යන්න කලින් මට ඕනේ ඔයගොල්ලෝ හැමෝටම thanks කරන්න. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි මගේ channel එක subscribe කරලා මාත් එක්ක දිගටම එකතු වෙලා හිටියට. මගේ channel එකට subscribersලා 20000ක් වෙන්න තව 100ක් වගේ ප්‍රමාණයක් තමයි අඩු. ඉතින් මම දන්නවා ඒක මේ week එක ඇතුළත අනිවාර්යයෙන්ම fill වෙනවා කියලා. ඉතින් මෙච්චර කල් මාත් එක්ක හිටපු මට කමෙන්ට් කරපු මගේ වීඩියෝස් බලපු යාළුවෝ හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම මම ඔයගොල්ලන්ට ගොඩක් grateful වෙනවා මට දෙන support එකට. හරි එහෙනම් අපි දැන් අපේ vlog එකට යමු. මේ vlog එක ගත්තේ ඊරිද දවසක. ඉතින් මේ දවසේ උදේ මම ගෙදර හිටියේ නැහැ. මම බෙහෙත් ගේන්න ගියා උදේ. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා පොඩ්ඩක් නිදාගෙන ඉඳලා හවස 3ට විතර තමයි වැඩ කරන්න පටන් ගත්තේ. මට කියන්න බැරි වුණා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් මම මාසෙකට එකපාරක් හරි වීඩියෝ එකක් අනිවාර්යයෙන්ම අප්ලෝඩ් කරනවා. මට මේ පාර එහෙම කරන්න බැරි වුණා. මොකද මම අසනීප වෙලා හිටියේ. ඉතින් කොහොම හරි මම ටයිම් එකක් හොයාගත්තා මේ වීඩියෝ එක එඩිට් කරලා අප්ලෝඩ් කරන්න. ඉතින් මේ වීඩියෝ එක අන්තිම වෙනකම්ම බලන්න. මොකද ඔයගොල්ලෝ මට ගේන්න කියලා රික්වෙස්ට් කරපු කැලෙන්ඩර්ස් මම මගේ ස්ටෝර් එකට ඇඩ් කළා. ඒ වගේම තමයි ටච් මාකර්ස් ආපහු රීස්ටොක් කළා. ඉතින් මේ වීඩියෝ එකේ අන්තිමට ඒ ඔක්කොම විස්තර තියෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම වීඩියෝ එක අන්තිම වෙනකම්ම බලන්න. ඉතින් හවස වැඩ කරලා ඉවර වෙලා මම තේ බිව්වා. ඊට පස්සේ කෙලින්ම ඇඟ හොදගෙන පහන පත්තු කරලා දැන් මං අපහු මට කම්ප්ලීට් කරන්න තිබ්බා වැඩ වගේක්. ඒ ටික කම්ප්ලීට් කරන්න හදන්නේ. මම දැන් වැඩ කරලා ඉවරයි. දැන් මම හදන්නේ රැට කන්න. 자네들이 그를 보지 못해서 하는 말일세. 그런 말일세. 방구석에 어디 집이 있다는 게야. 분명히 ඉතින් දැන් මං හදන්නේ ඕඩර්ස් වගේක් පැක් කරන්න. මේ තියෙන්නේ මට අද උදේ ඉඳලා ආපු හෙට පෝස්ට් ඔෆිස් එකට බාර දෙන්න ඕන ඕඩර්ස් වගේ. එහෙනම් මේ ඕඩර්ස් ටික ඉක්මනින් මාත් එක්ක පැක් කරමු. ඔන්න ළමයි මේ තියෙන්නේ ස්ටෝර් එකට ඇඩ් කරපු කැලෙන්ඩර්ස්. ඔයගලන්ට කලර්ස් 3කින් ගන්න පුළුවන්.
ඉතින් ඔයාලට මේ ප්‍රොඩක්ට්ස් මගේ වෙබ්සයිට් එක හරහා පර්චේස් කරන්නත් පුළුවන්. නැත්නම් මෙන්න මේ WhatsApp නම්බර් එකෙන් පර්චේස් කරන්නත් පුළුවන්. ගත්තනේ අන්න ඒ වෙලාවේදී ඇඟිල්ලේ සීරින් තුවාලයක් ඇති වුණේ කියලා. ඉතින් ඔන්න බාලා නිගමනය කරපු දේ හරියටම හරි. එදා මේ මනුස්සයා මුද්ද ගලවලා ගනිද්දි තමයි මෙරින්ගේ මල සිරුරේ ඇඟිල්ල තුවාල වෙලා තියෙන්නේ. බාලට මේ වෙලාවේදී ලොකු සැකයක් ඇති වෙන්න පටන් ගන්නවා. මෙරින්ගේ මරණ පරීක්ෂණ බාල ඉතින් ළමයි ටච් මාකර්ස් 80 සෙට් එකත් රීස්ටොක් කළා. ඕගොල්ලන්ට දැන් ඒකත් මගේ ස්ටෝර් එකෙන් පර්චේස් කරන්න පුළුවන්. ඉතින් ඕඩර්ස් ටික පැක් කරලා මම හිතුවේ මම බල හිටපු මූවි එකේ ඉතුරු ටික බලනවා කියලා. ඊට පස්සේ මට හිතුණා ඇත්තටම මේ චිත්‍රයක් පාට කරන්න මම මේ දවස්වල මාරම කැමති වැඩේ තමයි මේක. ඉතින් ඕගොල්ලෝ දකින්න ඇති මම මේ වැඩේට කොච්චර කැමතිද කියනවා නම් කලින් පාට කරලා තිබ්බ පින්තූර ටික ඉතින් අද දවසේ අන්තිම වැඩේ විදිහට අන්තිම වැඩේ නෙමෙයි අන්තිම වැඩේට කලින් වැඩේ විදිහට මම කරන්නේ law of attraction වලට අදාළව scripting කියන method එක. ඉතින් scripting කියන method එක ගැන දන්නේ නැති යාළුවෙක්ට පුළුවන් YouTube එකේ law of attraction scripting කියලා search කරන්න. එතකොට ඊට අදාළව ඔයගලන්ට videos බලන්න. ඉතින් මම law of attraction ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තේ Universe in You කියන YouTube channel එකේනොයි cabincrew.com කියන YouTube channel එකේනොයි. ඉතින් law of attraction ගැන දන්නේ නැති හැබැයි ඒක ගැන ඉගෙන ගන්න interest වෙලා ඉන්න යාළුවෙක් ඉන්නව නම් ඔයගලන්ට පුළුවන් ඒ channel හරහා මේක ගැන ඉගෙන ගන්න. ඉතින් මම කනකොට බලන්න ගත්තේ මෙන්න මේ මූවි එක. මේ මූවි එකේ ඉතුරු ටිකක් දැන් බලන්න හිතුවා. එහෙනම් ඊළඟ vlog එකෙන් ආපහු හම්බ වෙනකන් යාළුවෝ හැමෝම සතුටින්